ගොඩාක් දරුවන්ට අහලා තිබු ප්‍රශ්නයක් තමයි මේ පාර කඩේම් ලකුණු මොකද්ද කියන එක. ඒක අඩු වෙනවද? S එක අඩු වෙනවද? සමහරව අහනවා S එක 20න් බලනවද? එහෙමද සමහරව අහනවා හැමෝටම තව ලකුණු 25ක එකතු කරනවද? මේ වගේ ඇත්ත නැත්ත භාවය අපි හිමීට මේ කතාවත් එක්ක අපි කතා කරගෙන යමු. හරි. දැන් මේ අහන කතා එක්ක අපි එකින් එක ගමු. මේ අහන කතා ගොඩාක් තියෙනවා. අපි එකින් එක බලමු මොකද්ද මේගොල්ලෝ අහන කතා කියලා. හරි. පළවෙනි එකේ මේගොල්ලෝ අහනවා ඒක අඩු කරනවාද කියලා. එහෙම අඩු කරනවා මොන විෂයන්ද? මැත්ස් වලට අඩු වෙනවද? සයන්ස් වලට අඩු වෙනවද? ඉංග්‍රීසි වලට අඩු වෙනවද කියන. දෙවෙනියට අහනවා S මට්ටම අඩු වෙනවද? කට්ටිය අහනවා S එක 20ට උඩද? S එක 20 උඩද කියලා සමහරව අහනවා. සමහරව අහනවා හැම විෂයයකටම හැමෝටම ලකුණු 25ක් එකතු වෙනවද කියලා. හරි. අපි ඒ ඇත්ත නැත්තම කතා කරන්නේ නැහැ. හරි. මේ ඒ ගැන ගත්තොත් සාමාන්‍යයෙන් දරුවෝ ඉංග්‍රීසි ගණන් වල 75න් නෙමෙයි දෙන්නේ. හේතුව අපි දන්නවා අවුරුද්දක පාස් ගන්න පුළුවන් ළමයි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට 75 සමහරට 74 වෙන අවස්ථා තියෙනවා. ඉතාමත් කලකුණ 73 වෙච්ච අවස්ථාවක් තියෙනවා. කලාතුරකින් ගණන් වල 72ක් ගියපු අවුරුදුත් තියෙනවා. හරිද? එතකොට මෙතනදි වෙන්නේ ඇත්තටම මේක අඩුවෙන් ඒ ගාන වැඩි වෙනවා. එතකොට හැම ඒක වැඩි අඩු මේ මට්ටම අඩු වෙනවා අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම S එකත් ඒ විෂයන් වල අඩු වෙනවා කොහොමද? ඒ කියන්නේ ඒ S ඇත්තටම අපි හිතන් ඉන්න ගාන 75න් කියලා කියන්න බෑ. ඒක ඇත්තයක් නෙමෙයි. ඒ කියන මට්ටම උගා දෙන විභාගයේ තියෙන අමාරු තත්ත්වය. ඒතකොට ඔයගොල්ලෝ මුහුණ දෙච්ච ප්‍රශ්න ඒ සියල්ලත් එක්ක ඇත්තටම ඒ එකයි S එක අඩු වෙන්න පුළුවන්. හරිද? අඩු වෙනවා. අඩු වෙලා තියෙනවා මේ අවුරුද්දේ මැත්ස් වල. ඒ වගේ තමයි මැත්ස් වල මේ පාර අගොල්ලෝ අඩුවෙන් සමීකරණ ලිව්වත් වාගේ උත්තරේ හරින ලකුණු දීලා තියෙනවා. ඉංග්‍රීසි වලත් ඒගොල්ලෝ බලද්දි පොඩ්ඩක් අර තදින් බලන්න නැතුව ඔයගොල්ලෝ අකුරු වලට ලකුණු දීලා තියෙනවා. මේ වගේ ගොඩක් වාසි ඒගොල්ලෝ මේ පාර දරුවන්ට සලසලා දීලා තියෙනවා. හරිද? ඒක ඉතින් ඇත්තටම හොඳ නෑ කමක් නෑ. ඔයගොල්ලන්ට සතුටුයි. හරි. ඊට පස්සේ S එක කියන්නේ 20න් 15ද? ඒක දරුවෝ ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න මේක ඇත්තක් වෙන්න පුළුවන්. S එක 20න් 15 වැටෙන්න පුළුවන්ද? නෑ. S එක කියලා කියන්නේ මිනිමම් පාස් එක. සිම්පල් පාස් එක. හරිද? කොහොමත් 20 නම් කරන්නේ. මේ 20 කරොත් ඒ කියන්නේ මෙතනදී දරුවාගේ මට්ටම අපිට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ 20ට වඩා කට්ටිය S උනොත් 35ත් S, 40ත් S, 20ත් S. එතකොට එතනදී ඒක වුණත් කිසිම වටිනාකමක් නැති වෙනවා. ඒ හින්දා මේක ඇත්ත වෙන තිර ප්‍රශතය ඉතාමත් අඩු. මේ දෙක කොහොමත් ඒ කියන එක මට්ටම අඩු වෙනවා. නමුත් මේ කතාව ජීවිතේට අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම එක වෙන්නේ නැහැ. ඊළඟට හැම විෂයදීම ලකුණු 25ක් වැඩි වෙනවද? දැන් හිතන්න දරුවෝ හැම විෂයෙම ලකුණු 25ක් වැඩි වුණා කියලා. එතකොට කවුරු හරි දරුවෙක් ලකුණු 50ක් ගන්නවා. එතකොට අර 25ක් වැඩි වුණාම එයාට ඒක කවුරුහරි දරුවෙක් 99ක් ගන්නවා. එයාට මේක සාධාරණද? එතකොට මේක වෙනවද? මේක වුණොත් කටවහන් ඉදීද? එතකොට වාට තේරෙනවා විභාගයේ ලකුණු භාගයෙන් භාගයක් ගතට උඩ මේක වෙනවද? නෑ. ශ්‍රී ලංකාව මීට වඩා විශේෂ වෙලා තියෙනවා. ලංකාවේ කොටි යුද්ධ තිබිලා තියෙනවා, සුනාමි ඇවිල්ලා තියෙනවා. නමුත් එහෙම වුණා කියලාවත් මෙච්චර ලකුණු මට්ටමක් ලකුණු 25ක් විතර දුන්නේ නැහැ. නමුත් සමහර විෂයන් වල දැන් අපි දන්නවා ගණිතයට ලකුණක් වැඩි වුණා. එතකොට මේ විද්‍යා පෙපරේ පොඩි පරස්පරතාවයක් තිබ්බේ ඉඳලා ලකුණු දෙකක් වැඩි වුණා. එහෙම ලකුණු වැඩිලා තියෙනවා. හරිද? ඉංග්‍රීසි වල ලකුණක් දීලා තිබ්බා. මෙහෙම ප්‍රශ්න පත්‍රේ ගොඩාක් ලකුණු හම්බෙලා තියෙනවා. නමුත් 25ක් වගේ ලකුණු රාශියක් නම් වැඩි වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ දරුවෝ. ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. හැබැයි ඒ මට්ටම S මට්ටම ටිකක් පල්ලෙහාට දාලා තියෙනවා. ඉතින් ඔක බය වෙන්න එපා. මේ පාර ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කරද්දී ඒගොල්ලෝ අධීක්ෂණය කරලා තියෙන ඉතාමත් දරුවාගේ පැත්තෙන් හිතලා. මොකද දරුවාගේ මානසික මට්ටම හිතලා ඒගොල්ලෝ ඉතාමත් තීව්‍ර ලෙස බලලා නැහැ. එතකොට ඔයගොල්ලෝ අර ඔයාගේ උත්තරේ පේවා try කරලා දිනවා නම් ගන්න. ඒගොල්ලෝ ලකුණු දීලා තියෙන වගේ මත්තකරු වලට ලකුණු දීලා තියෙන ඉංග්‍රීසි වලදී ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එකට ලකුණු දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හිතනකොට මේ ලෙටර් එකල යද්දි ඔයගොල්ලෝ කඩලා ලියලා තියෙනවා. අන්න ඒ වගේ තැන් වලදී ලකුණු දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔයාලා අනිවාර්යෙන්ම ඔයාගේ බලාපොරොත්තු වෙන රිසල්ට් එකකට ලැබෙනවා. ඒ හින්දා විශ්වාස කරන් ඉන්න. අනිවාර්යෙන්ම මේ අවුරුද්ද ඔයාලගේ අවුරුද්ද ටික වෙලාවකින් චුට්ට වෙලාවකින් රිසල්ට් එනවා. එහෙනම් හොඳ රිසල්ට් එකක් ඔයාලට ලැබිලා තියෙයි. බය වෙන්න එපා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. මගේ නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් කතා කරන්න 0.70 491
5යි 8යි 2යි 3 0.7 4යි 8යි 2යි 3 මතක තියාගන්න දරුවෝ මේ නම් දෙක WhatsApp විතරයි ඕනම දෙයක් කතා කරන්න පුළුවන් ඒ වගේම subscribe කරන් යන්න මතක ඇතුව පුළුවන් නම් කමෙන්ට් එක දාලා යන්න ඒ වගේම තමයි වගේ දරුවෝ යාළුවන්ට share කරන්න එහෙනම් මං ගිහිල්ලා නම් ඕන ප්‍රශ්නයක් කතා කරන්න ඒ වගේම මං දාන වීඩියෝස් ඕල ඒ level වල එන ඒ level වලට ඕන අව පොඩිම requirement එක මොකද්ද ඇත්තටම ඒලවල් ස්කෝයනතු කරන්න බැරිද ප්‍රයිවට් කරන්න බැරිද එහම නැතම් ඔගොල කොහොමද රීකරක්ෂන් දර මේ සියල් මගේ යුටු ශාලක තියෙනවා ඒනම් ඒවා බලන්න යෝගම ඩිස්ක්‍රපෂන් එක පුළන්ග දාතියන මොහරි ගැටලුව තිබොත් ම නම්බට කතක මනවත නම්බේ දාන්න බිඳු හත බිඳුවයි හතර මේකයි පහයටයි දෙකයිතුනකි නම්බත කතක වල පුලුවන් අපිතක සබන්ධ වෙන ඒන මංගේ හිලනම් මම වෙනුක දෙලිශා